නිකන් අද බෝරින් වගේ කිව්ව හින්දා මේ පොඩ්ඩක් නිකන් ඒ කියන්නේ අද වාක්‍ය රීතිමනි කියන්න තියෙන්නේ. එහෙනම් ඔය බෝරින් වගේ හින්දා පොඩි කතාවක් කියන්නද? ඔයාලා කතා අහන්න ආස නැද්ද? මේ නෑ මම මේ අහපු කතාවක්. ඔයාලා අහලා තියෙනවද දන්නේ නැහැ. කොහොම හරි මේ මොන එක්තරා රජ කෙනෙක් හිටියා. හරිද? දැන් අහගන්න. පිළිනමයි. එක්තරා රජ කෙනෙක් හිටියලු මේ රජතුමාට ලස්සන බිසවක් හිටියා. දැන්දි රජතුමාගේ පුරෝහිතත් ඉන්නවා. රජතුමාගේ පුරෝහිතට හරි ආසාවක් තියෙනවා මේ රජතුමාගේ බිසව ඉමින්න. හරිද? දැන් ඉතින් මේ එහෙම ආසාවල් එනවනේ. හරි ආසාවෙන් බලාගෙන ඉන්නවා දැන් මේ chance එකක් හම්බ වෙනකන්. හම්බ වෙන්නෙම නැහැ. දැන් බෑනේ රජතුමා අහුවුනොත් මාට්ටුනොත් එහෙම ආයි මැරුම් කන්න තමයි වෙන්නේ රජතුමාගේ. ඒ හින්දා පුරෝහිත ලොකු ප්ලෑනක් ගැහුවා. දැන් ඔළුවේ මොකද මේකට කරන්නේ කල්පනා කළා හරියන්නේ. මේ ඉන්නවා පුතේ රජතුමාට වෙදකම් කරන මේ වෙදා. වෙදා හොඳ යාළුවා පුරෝහිතගේ. දවසක් ගියා මචං බලහන්කො මට මෙහෙම ආසාවක් තියෙනවා මම මට එකපාරක් බිසව මිවිඳ දිවනම් ඒ හොඳටම ඇති මෙහෙමයි කියලා කිව්වලු. වෙදා කියවලු මචං මේක මහා ක්‍රිමිනල් කේස් එකක්. මේක අහු වුණොත් උඹත් ගස් මාත් ගස්. මං ඔබට වැඩක් කරලා දෙන්නම්. හැබැයි මට ඒ වෙනුවෙන් කහවණු 1000ක් ඕනි කියලා කිව්වා. අනේ වැඩේ වෙනව නම් කහවණු 2000ක් වුණත් දෙන්න පුළුවන් මචං. මට කොහොම හරි කරලා දීපන් කියලා කිව්වා. හරි එහෙනම් කියලා දැන් ඔන්න වෙදා වැඩේට එකඟ වෙලා හැබැයි ඉතින් වචන නම් වචනේ මට 1000 ඕනි කියලා ඔහොම කිව්වා. හා කියලා දැන් ඉතින් වෙදා මොකද කරේ? බෙහෙතක් හැදුවා. මේ බෙහෙත ගෑවිච්ච තැන කසනවා පුතේ. මේ බෙහෙත හොඳ ඒ කියන්නේ මේ කැසිල්ල හොඳ කරන්න පුළුවන් කෙල ගෑවහම විතරයි. කෙල ගෑවහම තමයි මේ කැසිල්ල හොඳ කරන්න පුළුවන්. හරිද? දැන් ඉතින් කොහොමද අර බිසව නානවනේ බිසව නාන තැන අර ආභරණ එහෙම ගලලා දින ඒ අර මෙහෙම බෙල්ලේ බඳින තැල්ල ඒ බෙල්ලේ බඳින තැල්ලේ ගාලා තිබ්බ අර බෙහෙත. බිසව නාලා ඇවිල්ලා තැල්ල බැඳගත්ත විතරයි සේරේ බිසව කසනවා ප්‍රීති කසාන හැදිලා වගේ හැම තැනම කහන්නව දැන් ඉතින් බිසව කහනවා සෑහෙන්න. රජතුමාටත් මේක දැන් මාර ප්‍රශ්නයක් වේද දුරාව ගෙන්නවා. ඇහුවා බලන්නකෝ මේ මොකද්ද මේ වෙලා තියෙන්නේ කියලා. එතකොට වෙදා කියනවා හෙන්න සීරියස් වෙලා රජතුමනි මේක ලේසි පහසු ලෙඩක් නෙවෙයි. මේක එහෙම ලේසියෙන් හොඳ කරන්න පුළුවන් දෙයක්ුත් නෙවෙයි. මේකට එක මේක බෙහෙතයි තියෙන්නේ. මේක හොඳ වෙන්නේ කෙලවලට. හැබැයි මේකට එක්තරා විශේෂිත කෙල වර්ගයක් තියෙනවා. අපේ රාජ්‍යයේ මා දැනුවත්ව එහෙම ඒ කෙල විශේෂිත එක මේක පුද්ගලයා ඉන්නේ. ඒ තමයි අපේ පුරෝහිතතුමා. කියලා කිව්වට දැන් හරිනේ රජතුමා කිව්වා පුරෝහිත වහා මෙන්න කියලා මෙන්න මේ බිසව ඉන්නවා ඔන්න දැන් ඉතින් පුරෝහිතත් ඉතින් අනේ මොකද අතට හම්බෙච්ච chance එක කෙල ගාලා ලේව කාලා ඉතින් ඔන්න වැඩේ හරි ඉතින් එහෙම දැන් කීප වතාවක් ඉතින් මාලේ අරව ගන්නවා කෙල ගන්න දැන් ඔහොම ඉතින් වැඩේ ගියා දැන් ඊට පස්සේ වෙදදු දැන් අරයා ඉල්ලනවා මට කහවණු 1000 දීපන් එතකොට දැන් අරයා ටිකක් මගන්න වැඩි නේද 500ක් දෙන්නද කමන්නේ නෑනේ එහෙනම් කොහොම හරි දවසක් ටෝක් කරනවා. නෑ මම උඹට සල්ලි දෙන්නේ නෑ. පුළුවන් දෙයක් කරහන්. එහෙනම් මං රජතුමාට කියනවා වේදා කිව්වා. හරි කියහන්. උඹනේ මේ වැඩේ කළේ උඹයි මයි දෙන්නව කියලා අපි දෙන්නට තමයි මැරෙන්න වෙන්නේ. කැමතිද උඹ ඒකට? ඇත්තට දැන් වේදාට කල්පනා වුණා ඇත්තට දැන් මේක රජතුමාට කිව්වොත් එහෙනම් මටත් පෝරියල් එකක් හම්බ වෙනවා. මොකද මේකට කරන්නේ? වේදා හොඳ වැඩක් කළා. වේදා ආයෙත් අර බෙහෙත හැදුවා. ආයේ බෙහෙත හදලා රජතුමා නානකම් බලන් ඉඳලා රජතුමා යටට අඳින අඹුඩේ මේ බෙහෙත ගෑවා. රජතුමා නාලා ඇවිල්ලා ඇදගත්තා. කසන්න ගත්තා. ඔව් එයා හිතපේක හරි. හරිද? මේ ඔය ඉතින් පුරෝහිතට කිව්වා හොඳ කරලා දෙන්න කියලා. හරි. රයිට්. මේ අහන්න මිත්‍රවරුනි ඔන්න පුතේ අපේ ඊළඟ වාක්‍ය රීතිය කරනවා. රීතිය අමතක කරන්න එපා.